ධනු ලග්නය ආයුබෝවන් ඔබ සැම බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් අපගේ YouTube නාලිකාවට පිළිගන්නවා. අප දැන් මේ සූදානම් වන්නේ 2026 වර්ෂයේ මාර්තු මාසයේ ධනු ලග්නෙන් උපන් ඔබට කෙසේද කියා පුරවකථනය කර බලන්නයි. අප මුලින්ම බලමු ඔබගේ මාර්තු මාසය උදාවන අවස්ථාවේ තත්කාලික කේන්ද්‍ර සටහන කෙසේද කියා. දෙවන භාවයේ බුද්ධ සිකුරු රවි කුජ ග්‍රහයන් තැන්පත් වී තුන්වන භාවයේ රාහු ග්‍රහයත් හතරවන භාවයේ ශනි සහ නෙප්චූන් ග්‍රහයනුත් හයවන භාවයේ යුරේනස් ග්‍රහය වක්‍රවත් හත්වන භාවයේ ගුරු ග්‍රහය වක්‍රවත් අටවන භාවයේ චන්ද්‍ර ග්‍රහයත් නවවන භාවයේ කේතු ග්‍රහයත් ගමන් කරමින් ඔබගේ මේ මාසයේ උදාවනවා. අපගේ මෙම නාලිකාව සම්බන්ධයෙන් අපගේ පුංචි ඉල්ලීමක් තිබෙනවා. මෙම නාලිකාව ඔබ සබ්ස්ක්‍රයිබ් කරන්න. එවිට ඔබට ඉදිරියේදීත් මෙවැනි වටිනා වීඩියෝස් බොහොම ඉක්මනින් හා පහසුවෙන් නැරඹීමේ හැකියාව ලැබෙනවා. අප බලමු ධනු ලග්න උපන් ඔබගේ ගතුකන කෙසේද කියා. ධනු ලග්නය කියන්නේ රාශි චක්‍රයේ 9 වෙනි රාශිය. මේ අධිපති වෙන්නේ ගුරු ග්‍රහයා. ඉතින් මේ ලග්නෙ උපන්න සාමාන්‍ය බොහොම නිදහස අගය කරන නිදහස කැමති පිරිසක්. ඒ වගේම අවංක හා උද්‍යෝගිකවත් පිරිසක්. මෙම ධනු රාශිය උභය රාශියක්. ධනු රාශිය තේජෝ කියන භූතය තමයි ඇත්තෙන්නේ. ඉතින් මෙම ධනු ලග්නෙම කිසි විටක අනිත්‍යයට යටත් වෙන්න නම් කැමති නෑ. ඉතින් ලග්නෙත් තියෙන එහෙම ස්වභාවයක්. ඒ වගේම වුණුත් එහෙමයි. ඉතින් Tamanගේ නිදහස උප්පරිමයෙන්ම අගය කරනවා. ඒක තමයි යාට අංක 1. ඉතින් හිතේ ඇති දේ ඒ අරම ප්‍රකාශ කරන්න මොන් මැලි වෙන්නේ නෑ. කියන දේ හිතේ තියෙන්නේ මොකද්ද? පොල්ලෙන් ගහවගේ මූණටම කියලා දානවා. ඒ නිසා ධනු ලග්නෙම ආශ්‍රය කරන්න බය වෙන්න දෙයක් නෑ. හිතේ දේ කිලිම කියනවා. ඉතින් මේ බොරු කියලා රවට්ටන එකවත් බොරු කියන එකත් මොවුන්ගේ ස්වභාවය නන් නෙමෙයි. අලුත් දේ ඉගෙන ගන්න මේගොල්ලෝ බොහොම කැමතියි. ලෝකේ ගවේෂණශීලියෝ කියලා අපිට මොවුන් හඳුන්වන්න පුළුවන්. මොකද ලෝකය ගවේෂණය කරන්න මොවුන්ගේ ඉතා විශාල උනන්දුවක් තිබෙනවා. ඒ වගේම බොහොම දාර්ශනික පිරිසක් තමයි ධනු ලග්න හිමියෝ. ඒ වගේම මේ ආගම සම්බන්ධයෙන් ලොකු චින්තනයක් මොවුන් ගා තියෙනවා. ගුරු ග්‍රහයාගේ බලපෑම නිසා මොවුන් සහජයෙන්ම මොවුන්ට වාසනාව හා සුභවාදී චින්තනය කියන එක පිළිලා තියෙනවා. ඕනෑම ප්‍රශ්නයකදී බොහොම ධනාත්මකව හිතන්න පුළුවන් කොට්ටාශයක් තමයි මේ ධනු ලග්න හිමියෝ. මොවුන් බොහොම ඉක්මනින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. වැඩක් කරලා ප්‍රතිඵලය උන්ට එවෙලෙම ඕනේ. ඉතින් සමහර අවස්ථාවලදී මොවුන්ගේ ටිකක් නොයිවසිලි බවක් ප්‍රකට වෙනවා. ඒකම මේ ඍජු බව නිසාම අනිත් අයගේ හිතට දෙන්න මේගොල්ලෝ කතා කරනවා. අපි පෙරත් පැවසා කියන දේ මේගොල්ලෝ මූණට කියනවා කියලා. ඉතින් මොවුන් නිසා අන්න ඇයට සිතට දේ වැදෙන්න පුළුවන්. හැබැයි මේක මේ හිතාමතා කරන දෙයක් තරහට පරිගන්න කරන දෙයක් නෙමෙයි. මොවුන්ගේ ස්වභාවය ඒ හදවතේ තියෙන ස්වභාවය මේගොල්ලෝ එහෙම එළියට දානවා. ඉතින් ඒක තමයි එහෙම වෙන්න හේතුව. හොඳයි අපගේ ඉල්ලීමක් තියෙනවා අපගේ මෙම නාලිකාවේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අපි වීඩියෝ එකක් පළ කරලා තිබෙනවා. ඔබ පුදුම කරන විස්මිත අනව කියන නමින්. ඉතින් ඔබ මේ වීඩියෝ නරඹන්න. මේ වීඩියෝම නැරඹුවොත් ඔබට ඔබ පුදුම කරන විස්මිත අනාවැකියක් අනිවාර්යයෙන්ම බලා ගන්න දැක් ගන්න පුළුවන්. හොඳයි මේ අපි පෙර පැවසපු කේන්ද්‍ර සටහන අනුව බලමු ධන ලග්න හිමියන්ට මෙම මාර්තු මාසය කොහොමද කියලා. ඉතින් ධනු ලග්න උපන්න ඔබ මේ කාලේ ඉතාම නිර්භීත ස්වභාවයක් ගන්නවා. ඔබ කොහොමද නිර්භීතයි? මේ කාලේ අධික ලෙස නිර්භීතයි. ඒ වගේම කිසිම දෙයකට බය නැහැ, ඕන දෙයකට බය නැතුව කෙලින්ම ඉදිරියට යන ස්වභාවය තමයි පෙන්වු කරන්නේ. ඒ වගේම ඔබට සහජ හැකියාවක් තියෙනවා නම් ඔබ උපතින් ගෙන ආපු ඔබගේ ඇඟේ දුවන ඔබ දන්න ඔබගේ සහජ හැකියාවක් තියෙනවා නම් ඒකේ ප්‍රයෝජනයක් ගන්න. මොකද මේ කාලේ බොහොම ප්‍රයෝජන ඔබට ඒකෙන් මේ කාලේ ගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඔබ ඔබගේ සහජ හැකියාව සම්බන්ධන ව්‍යාපාරයක් කරනවා නම් ඉතින් ඇත්තටම ඒක ඉතාම සාර්ථක වෙන ඉක්මනින් දියුණු වෙන එකකින් වැඩි ප්‍රතිලාභයක් ගන්න පුළුවන් කාලයක් තමයි මේක. මේ වගේම මේ ඒ වගේම වැඩක් ගන්න කොහොමද කියන එක ඔබගේ බුද්ධියට මේ කාලේ හොඳට ගෝචර වෙනවා. ඔබ දන්නවා මම ව්‍යාපාර වෙන්නේ මොකද්ද කරන්න ඕනේ. මොන දේ කරොත්ද ව්‍යාපාරය දියුණු වෙන්නේ, මොන දේ කරොත්ද ව්‍යාපාරය ප්‍රශ්න ඇති වෙන්නේ. ඉතින් ඔබ නිවැරදිව තීරණය කරලා හරි තීරණය අරගෙන මේ කාලේ ඔබගේ ව්‍යාපාර කටයුතු අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පෙළඹෙන මාසයක්. ඔබ ඒ නිසා ඒ වෙනුවෙන් මේ කාලේ වැඩි බරක් යොදන්න. ඒ වගේම ඔබගේ ව්‍යාපාර කටයුතු බොහොම ශීඝ්‍රයෙන් වර්ධනය වෙන කාලයක්. ඔබගේ සහෝදර සහෝදරි සම්බන්ධයෙන් කටයුතු කරද්දී ඔබ පොඩ්ඩක් මේ කාලේ සැලකිලිමත් වන්න. මොකද ඔවුන් තමක වැඩ කරද්දී පොඩ්ඩක් සුළු මත ගැටුම් සුළු බහින්වස් ඇති වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා.
මේ කාලේ අපි ඔබගේ ගෘහ ජීවිතය බැලුවොත් ගෘහ ජීවිතවල පෙරලියක් ඇති වෙන්න පුළුවන්. ඔබට පෙරලිකාර ගෘහ ජීවිතයක් තමයි මේ කාලේ තිබෙන්නේ. ඔබට සැප පහසු මිලදක් නිවසක් මිලදී ගන්න අවශ්‍ය නම් ඔබ මිලදී ගන්න හොඳම කාලය මේක. ඔබ බලාපොරොත්තු වන ඔබගේ හදවතේ තියෙන ඔබගේ හිත ඉල්ලන නිවස ඔබට මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම ඔබට මේ වාසනාව බොහොම මේ කාලේ පළ දෙන කාලයක්. ඔබ වෙනදාට වඩා බොහොම කලාත්මක අංශයට වැඩි ලැබියක් දක්වනවා. ඇත්තටම කලාත්මක අංශයට මිනිස්සු දැනුවත් මේ ලැබි වෙන්න ඕනේ. එහෙම වෙන එක අපගේ මනසට විශාල සහනයක්. ඔබට එම සහනය මේ කාලේ අත්විඳින්න පුළුවන් වේවි. මොකද අර කලාව කියන්නේ බොහොම සැනසිලිදායකව අපේ මනස පත් කරන්න පුළුවන් දෙයක්. හැම දෙයකම අපේ මනස සැනසිලි පැත්තට පත් කරන්න බෑ. ඒකට කලාවට බොහොම විශාල හැකියාවක් ඒ සම්බන්ධයෙන් තියෙනවා. ඔබගේ මේ මව හා පියා අතර කිසියම් රණ්ඩු දබර හිත නොහොඳකම ඇති වෙන ඉඩකඩක් තිබෙනවා. ඉතින් මේ එහෙම වුණාට පස්සේ ඔබගේ සහ හිතේ සහනය තමයි අඩු වෙන්නේ. ඉතින් අම්මා තාත්තට එහෙම දෙයක් වුණාම ඇත්තටම දරුවෙක්ට ඒකට දරා ගන්න අමාරුයි. දරුවා ඉතින් මානසික වැටෙනවා අම්මා තාත්තා රණ්ඩු සරවලෙද්දී. ඉතින් පොඩ හිත ශක්තිමත් කරගන්න මේ කාලේ සම්බන්ධයෙන්. ඒ වගේම ඔබගේ මේ සිත මේ කාලේ නිවසත් තුළ ප්‍රිය කරන තරමක් අద్භූත දෙයකට, නිශ්ශබ්ද දෙයට දේවල් වලට තමයි අප වැඩි නැවතුමක් දක්වන්නේ භාවනා කරනවා වගේ දේවල්ට මේ කාලේ කැමති වෙනවා. ඉතින් ඇත්තටම මේක ඔබගේ අධ්‍යාපන ජීවිතයට හොඳ ගමනක්. ඉතින් ඔබ ඒ කටයුතු යෙදෙන්න මේ කාලේ. මේ කාලේ අපිට සතුරු කරදර නොහිතන ආකාරයෙන් නැති වෙනවා. මේවා බොහොම හදිසියෙන් ඇති වෙන්නේ. ෂණිකව තමයි සතුරු කරදර ඇති වෙන්නේ. ඒක නිසා ඔබත් ඒවට බොහොම සූදානම්මින් කටයුතු කරන්න. ඔබට හදිසි අසනීය රෝගාබාධ ඇති වෙන්නත් ඉඩකඩ තියෙන කාලයක්. ඒ වගේම ඔබගේ මේ රැකියාවේ පව හදිසි වෙනස් වීම. ඔබ නොසිතන විදිහට එක්ක ඔබ කරන සේවා ස්ථානයේ ඔබ රැකියාව කරන අංශ මාරු වෙන්න පුළුවන්. නැත්නම් ඔබ කරන රැකියාවෙන් වෙනත් රැකියාවකට පව මාරු වෙන්න වැඩි ඉඩකඩක් තියෙන මේ මාසේ. ඉතින් මේ ඔබගේ හවුල් ව්‍යාපාර වලට මේ කාලේ බොහොම හොඳ කාලයක්. ඔබ හැබැයි මේ කාලේ පොඩ්ඩක් අසනීප වෙන්න ඉඩකඩක් තිබුණා. ඔබට හදිසියෙම තමයි මේකේ රෝග බාධා ඇති වෙන්නේ. ඒ නිසා සෞඛ්‍ය තත්ත්ව සම්බන්ධයෙන් පෙර සූදානම්ව සිටින්න. නැවත බැලුවොත් ඔබ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් බැලුවොත් ඔබ හවුල් ව්‍යාපාරයක් කරන අය නම් ඔබට ඉතාම වාසිදායකයි. ඔබගේ ව්‍යාපාර කටයුතු බොහොම දියුණුවට කාලයක්. ඔබගේ ව්‍යාපාර ව්‍යාප්ත කරගන්න පුළුවන් මේ කාලේ බොහොම පහසුවෙන්ම. හවුල් ව්‍යාපාරයක් ඔබ කරනවා නම් ඔබට ඉතාම වාසිදායකයි. මේ හවුල් ව්‍යාපාරයෙන් ඔබට වැඩි ලාභයක් මේ කාලේ උපයා ගන්න හැකියාව ලැබෙනවා. ඒක නිසා ඔබ ව්‍යාපාර කටයුතු වෙනදාට වැඩි බරක් යොදලා මේ කාලේ කටයුතු කරන්න. ඒ වගේම අපිට මේ කාලේ බොහොම සමාජයෙන් කරු බුහුමන් ලැබෙන කාලයක්. සමාජය ඔබට හරිම ආදරේ, සමාජය ඔබ ඉහළින් තියනවා. සමාජය ඔබට බොහොම ආදරෙන් සලකනවා. සමහර විට ඔබට සමාජයෙන් කිසියම් නම්බුනාම ඒ වගේ දේවල් පවා මේ කාලේ ලැබෙන්න පුළුවන් ඉඩකඩක් මේ ග්‍රහචරවල පෙන්නුම් කරනවා. ඒ වගේම ඔබ විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින ධනු ලග්න හිමියෙක් නම් ඔබට මේක ඉතාම සුබ කාලයක්. ඔබට හොඳ ගුණවත්, චරිතවත්, වැදගත් බොහොම ලස්සන කෙනෙක් තමයි මේ කාලේ ඔබට විවාහට ලැබෙන්න ඉඩකඩ තියෙන්නේ. ඉතින් ඔබට එහෙම අදහසක් තියෙනවා නම් ප්‍රේම සම්බන්ධතාවයක් තිබෙනවා නම් ගෙදරින් අවස්ථා අරගෙන නැත්තම් ගෙදරින් අවස්ථා නොගෙන හරි ඔබට මේ කාලෙම විවාහ ජීවිතයට ඇතුළත් වීම ඉතාම හොඳයි. ඔබගේ මේ පුණ්‍ය ස්ථානය මේ කාලේ බොහොම බලවත්. ඔබගේ හිත පහළවන්නම පින්කම් කරන්න. දරු ලග්න මේ කොහොමද එහෙමයි. මේ කාලේ ඔබගේ එම ස්වභාවය වෙනදාට වැඩි ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. ඉතින් එවැනි දේවල් හොඳ දේවල් තමයි අපගේ නම් කියවීම. ඒ අර ඔබගේ පෙර කළ පින් මතු වෙන්න පුළුවන් මේ කාලේ. ඉතින් ඔබ ඇත්තටම බොහොම හොඳයි ආගම කටයුතු නැඹුරු වෙලා එම කටයුතු මේ කාලේ ඉෂ්ට සිද්ධ කරන්න. ඒ වගේම ඔබ විවිධ පුණ්‍ය කටයුතු මේ කාලේ දායක වෙනවා. ඔබ දාන මාන දෙන්න බලාපොරොත්තු වන අසන්න බුද්ධලයන්ට. ඉතින් ඔබගේ හිත නිතරම නිරන්තරයෙන්ම ඉවරට පෙළඹෙන්නේ. මේ කාලේ ඔබට ලෞකික ජීවිතේ කිසිම සැපයක් සතුටක් නැහැ කියන එක ගොඩක් වටින කාලයක්. ඔබ ඇත්තටම මේ ලෝකයේ අනිත්‍යභාවය බොහොම තේරුම් ගත්ත කෙනෙක්. ඔබගේ මේ ආධ්‍යාත්මික සුවය සොයා ඔබ මේ කාලේ යනවා අනිවාර්යයෙන්ම. ඔබට මේ කාලේ මේ කටයුතු දෙන්න ඔබට බොහොම හොඳයි මේ කාලේ. ඔබගේ පියා සම්බන්ධන ඇත්තටම යහපත් තත්ත්වයක් නෙවෙයි උදා වෙලා තියෙන්නේ. පියාගේ කෙරේ මේ කාලේ වෙනදටදී උනන්දු දක්වන්න පියාට සලකන්න. පියා හසුනේ වුණත් බෙහෙත් ටිකක් ගෙනත් දෙන්න ඔබ මුල් වෙන්න. ඔබට මේ ඔබගේ පියා කෙරෙහිත් ඔබ වැඩි උනන්දුවක් මේකට දක්වන්න නැති ස්වභාවකුත් පෙන්눔 කරනවා. ඒකින්ද පොඩ්ඩක් ඔබ පියා සම්බන්ධ සැලකිලිමත් ගන්න. ඔබගේ පියාගෙන් ඔබට උදව් උපදව් තිබුණා නම් ඒවත් මේ කාලේ නොලැබී යන්නේ ඉඩකටක් තියෙනවා. පියාගෙන් ඈත් වෙන ස්වභාවය පෙන්눔 කරන්නේ. ඔබ ඒක පොඩ්ඩක් වෙනදාට වැඩිය සැලකිලිමත් වෙන්න බලන්න.
හොඳයි අපගේ පුංචි ඉල්ලීමක් තිබෙනවා අපගේ මෙම YouTube නාලිකාව subscribe කරන්න. එවිට ඔබට ඉදිරියේදීත් මෙවැනි වටිනා වීඩියෝස් බොහොම පහසුවෙන් හා ඉක්මනින් නැරඹීමේ හැකියාව ලැබෙනවා. අපගේ වීඩියෝ නරඹලා ධනු ලග්නයේ ඔබ මාර්තු මාසයේ අවස්ථා හඳුනාගෙන ඒවායින් ඉදිරියට යන්න. තියෙන තර්ජන තියෙනවා නම් ඒවට සාර්ථකව පෙර සූදානමින් යුතුව මුහුණ දෙන්න. ඔබ විමසීමෙන් මේ කාලේ කටයුතු කරන්න. මෙම මාර්තු මාසය ධනු ලග්නයෙන් උපන් ඔබට බොහොම ප්‍රීතිමත් වාසනාවන්ත සුබම සුබ මාසයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.